ඔව් සර්. මොනවා? මගේ වාහනේ කුඩු? ඔබට පිස්සුද මිනිහෝ? කුඩු නෙවෙයි. මගේ වාහනේ තියෙන කුඩ. ඇයි එළිය තෙමෙනවද? සර් කතා කරන්න ඉගෙන ගන්න. ඔබ කවුද මිනිහෝ මට කතා කරන්න උගන්නන්න? දැනගනින් මම මන්ත්‍රී ගජසිංහ. දන්නවා. මෝඩ මිනිස්සුගේ ඡන්දයෙන් වැරදිලා පාර්ලිමේන්තු ගියේ උන්ගෙන් එකෙක් කියලා. මොකක්ද එස්.පී. මහත්තයෝ මේ වෙන්නේ? සුන්දරත්න මන්ත්‍රීතුමාගෙන් සමාව ගන්නවා. සර් ගනින් සමාව. මන් දෙන්න නැද්ද බලන්න ගනින්. මං සමාව ගන්නේ නැහැ. සර් මට මේ වාහනේ පරීක්ෂා කරන්න අවසර දෙන්න. එස්.පී. මහත්තයා මොකක්ද මේ වෙන්නේ? චෙක් කරනවා. උන්ට වෙන වැඩ නැද්ද මගේ මේ කුඩු පොඩ්ඩ හොයන්නේ? කුඩු කන්ටේනර් වෙනවනේ. මුන් කොහෙද මගේ කුඩු අල්ලන්නේ? මුන් අල්ලයි මගේ. කුඩු. කුඩු කුඩු වෙන්න බෑ අනේ සුදරත්න පුතේ මේක කවුරු හරි කෙනෙක් මාව අමාරුවේ දාන්න කරපු වැඩක් විශ්වාස කරන්න මං කවදාවත් බෙහෙත් පෙත්තක්වත් කුඩු කරලා බීපු මිනිහෙක් නෙවෙයි සුදරත්න පුතේ අනේ එස්.පී. මහත්තයා දන්නවනේ මං පස්පංගුනේ දම්බල මොනේ අනේ කතා කරන්නකෝ කට වහගෙන ඉන්නේ අනේ සුදරත්න පුතේ මං කවදාවත් බෙහෙත් පෙත්තක්වත් කුඩු කරලා බීලා නෑ තමයි මේක අපේ ඩ්‍රයිවරයාගේ වැඩක් වෙන්නත් බැරි නෑ ඔව් මේ දානවන කුඩුවට ඩ්‍රයිවර් දාන්න සර් කතා කරන්න එපා අපි පොලිසියට ගිහලා මේක විසඳගමුද? ඔව් අරయ్య. පොලිසියට එන්න ඕනේද අපේ ගෙදර යන්කෝ අනේ අපේ අක්කා කතා කරමු වඩියක් ගහලා අනේ අයියෝ කොහොමද මාව දාන්නේ අනේ සුදරත්න පුතේ